හායි හෝමීස් ඔන්න කාලෙකට පස්සේ අලුත් ව්ලොග් එකක් අරගෙන ඔයාලා ගාවට මම ආවා. අද 2026 ජනවාරි 1 වෙනිදා. මේ ව්ලොග් එකකින් ගේන්නේ අද දවස ගෙවුණු හැටි. එහෙනම් බලමුකෝ හොස්ටල් එකේ ඉඳන් ජනවාරි 1 වෙනිදා ගත කරපු හැටි කොහොමද කියලා. අද ලෙක්චර්ස් තියෙන දවසක්. ඒක නිසා උදේම ලෑස්ති වෙලා ලෙක්චර් වලට යන්න තමයි මේ හදන්නේ. අද අපේ ඩිපාර්ට්මන්ට් එකේ පළවෙනිදා වෙනුවෙන් විශේෂ වැඩක් ලෑස්ති කරලා තියෙනවා. ඒක නිසා අද මේ 7:00 විතර අපි ඩිපාර්ට්මන්ට් එක පැත්තට තමයි මේ යන්නේ. අද vlog එකක් කරන්න ඕනමයි කියලා හිතුණු අනිත් කාරණේ තමයි මම YouTube පටන් අරගෙන අදට අවුරුදු 2ක්. ඒ කියන්නේ මගේ channel එකේ පළවෙනි vlog එක දැම්මේ 2024 ජනවාරි 1 වෙනිදාට. ඒක නිසා මට ඕන වුණා මේ සැරේ ජනවාරි 1 වෙනිදාටත් අනිවාර්යයෙන්ම vlog එකක් කරන්න ඕනෙමයි කියලා. අද ජනවාරි 1 වෙනිදා නිසා ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චර්ස්ලා ළමයි non academic staff එකේ අය ඔක්කොම එකතු වෙලා ඩිපාර්ට්මන්ට් එක ළඟ කිරි උතුරවන්න ලෑස්ති කරලා තිබුණා. අලුත් අවුරුද්දේදී අපේ හිතේ තියෙන හැම අලුත් බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. කිරි උතුරවල ඉවර වෙලා ඊළඟට අපි ගියේ කිරිබත් කන්න. මෙයාලා මේ පහලින් ඉඳන් මට අතරනවා ෆොටෝ ගහන්න කියලා. ඒගොල්ලෝන්ගේ ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. සුබ අලුත් අවුරුද්දක් වේවා. දියනි වරක මේවිත් මගේ හද කියවන්න ලියයමි ගැපුතන ආදරේ උතුරන්න හිනා වෙලා ඊළඟට ඉතින් අපිත් කිරිබත් කන්න ගියා. කාලා ඉවර වෙලා තේ එහෙමත් බීලා අපි පොඩ්ඩක් එළියට වෙලා කයියක් දාගෙන හිටියා. අපිට උදේ ලෙක්චර් එක කට් වුණා කිරි උතුරපු හින්දා අපි 10 ලෙක්චර් එකට යන්න තව වෙලාව තිබුණ නිසා අපි උමන්දාවට වෙලා පොඩ්ඩක් කතා කර ඉඳලා තමයි ඊළඟ ලෙක්චර් එකට ගියේ. ඔන්න දැන් තමයි හාහා පුරා කියලා අලුත් අවුරුද්දට ලෙක්චර් එක ඉඳගත්තේ. මේ තමයි මම ආසම සබ්ජෙක්ට් කෝඩ් එක. ඒක නිසා ඉතින් මේ ලෙක්චර් එක මග අරගන්නතුව හරිම ආසාවෙන් තමයි මම නම් ලෙක්චර් එකේ හිටියේ. සිත්මානේ ගෑවෙන් මල්යාය පාවෙන් පොදවිත රුසම් මත්විත පෙම්මින් නීලන තුමානේ සිල් පැලවන් කඳුළු බිඳු දැසේ පුර රුවදම්. ඒ ලෙක්චර් එක ඉවර වෙලා ඊළඟට අපි කෑමත් අරගෙන තමයි හොස්ටල් එකට ආවේ. මොකද අද උදේ අපිට උයා ගන්න බැරි වුණා.
බැරි වුණා කියන්නේ හිතලම අපි ඉව්වේ නැහැ. මොකද අද උදේට කිරිපත් කන්න හම්බෙන නිසා දවල්ටත් එළියෙන්ම කනවා කියලා අපි තීරණය කරා. අද පළවෙනිදා නිසා හොස්ටල් කැන්ටින් එකෙත් පොඩි ස්පෙෂල් මෙනු එකක් තමයි තිබුණේ. පරිප්පුයි වම්බටු මෝජුයි එක්ක සැලඩ් එකකුත් තිබුණා. කොහොම හරි අපිට ලන්ච් එකෙන් පස්සේ පොඩි පැයක විතර බ්‍රේක් එකක් තියෙනවා ඊළඟ ලෙක්චර් එකට යන්න. ඊට පස්සේ ඊළඟ ලෙක්චර් එකට ගියේ මෙන්න මේ විදිහට. ඔයාලා දැන් බලනවා ඇති අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ළමයි ඉන්න මෙච්චරද කියලා. ඇත්තටම නැහැ. අපේ බැච් එකේ ඉන්න ළමයි 15ක් අපේ මීඩියම් එකේ. හැබැයි අනිත් කට්ටිය අද ආවේ නැත්තේ. උන් සෙට් එකම අද ඉන්ටර්න් ගිහිල්ලා. මොකද හැමෝගෙම ඔෆිස් වල අද ස්පෙෂල් ඩේ එකක් නේ. අන්තිමට අපි 5 දෙනා තමයි ලෙක්චර් යන්න ඉතුරු වෙලා තියෙන්නේ. කොහොම හරි මේ ලෙක්චර් එක කරන්නේ විසිටිං ලෙක්චරර් කෙනෙක්. මේ සබ්ජෙක්ට් එකත් පොඩ්ඩක් සෝෂියොලොජි බේස් එකකින් යන සබ්ජෙක්ට් එකක්. හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මට මේ ලෙක්චර් එකේ කියලා දෙන දේවල් වලින් 60% විතරම දේවල් තේරෙන්නේ නැහැ. කොහොමත් ඉතින් ඒක ටිකක් සාමාන්‍යයි දෙයක්. මොකද අපි පොඩි කාලේ A level class කාලේ ඉගෙන ගත්තා වගේ හැමදේම A to Z අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ කැම්පස් එකට ආවට පස්සේ. ඔය පේනවානේ ඒ මොකක්ද ඒ කිව්වේ කියලා කන්ෆියුස් වුණ අවස්ථාවක්. ඒ ලෙක්චර් එක ඉවර වෙද්දී හවස 6 විතර වෙලා ඔන්න ඔය විදිහට තමයි 2026 අවුරුද්ද මම පටන් ගත්තේ. එහෙනම් ආයෙ අලුත් ලෝකයක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.